හරි ළමයි කොහොමද ඔගොල්ලන්ට එතකොට අද දැන් අපි ලික්විඩි ගැන කතා කරා. එතකොට දැන් මේ ලික්විඩිටි ගැන කතා කරද්දි අපිට කතා කරන්න ඕනම් මාර්තුකවත් තමයි දැන් සාමාන්‍ය මේ ඩේලි කැන්සල්ල හැදෙන ලික්විඩිටි හරිද. එතකොට ඩේලි හයිස්සා ලෝස්සල එතකොට හැදෙන ලික්විඩ හරි. එතකොට දැන් පාට මෙන්න මෙතන මේ අවස්ථාවේදී මේ බලාගන්න පුළුවන් දැන් මෙතන මේ හැදෙන ඩේකේ කැනලෙ මාර්තු 17 හැදෙන ඩේක කැනල එකේ හයි එක එතකොට ඊළඟ වීක් එකේ වික් එක හයි එකකින් හන් කලා තියෙනවා හරිද. තොට පැහැදිලි මෙතන කැඩල් රේන්ජ් තීරීක වැඩ කළ තියෙන තෝට අපිට රාගට් කන්න පුලන් ළමයි මෙන්න මේ ලෝ එක මේ කැන්ඩලගේ ලෝ එක පට පෙන හරියටම මෙතනින් අපට එන්ට්‍රියක් කැප්ච කරගන්න පුළුවන් ලෝ ටයිම් ්‍රම් එකට ගිහිල්ලා කැප්ච කරොත් ළමයි අපිට මේ ලෝක ටාගට් කරලා යම්පිස් ප්‍රොෆිට්යක් ගන්න පුළුවන්. එතකොට සරලෝ මේ ලික්විඩිටින එක වැදගත් වෙන්නේ අපිට ට්‍රේඩිං වලින් ගොඩයන් තර ලික්විඩි ගොඩක් කරගත් ට්‍රේඩිං වලින් ගොඩ හරි. ඒකට දැන් අවස්ථාව බලමු. එතකොට මේ අවස්ථාව බලන්න මේ අවස්ථාවත් මේ ලෝ එක හරිද. මෙන්න මේ කැනල එකේ ලෝ එක මේ කැනල එකේ ලෝ එක විසින් හන් කරලා තියෙන සේ මේ දවසේ මේ ලෝ එක සහයි එක කිසිම දෙයක් හන් කරන්න බැරිවෙලා ඉටස කැනලකින් මේ ලෝ දෙකම මේ විදියට බොඩියකෙම හන් කරනවා හරිකොට. මේ අවස්ථාවේදී අපිට හොකම සස්ටවල්ලක් වශයෙන් ගන්නත් පුළුවන් සස්ට ලෙවලත් කියදෙන ඩස්ස අපිට ටාගට් කරන්න පම සස්ට ලෙවල් අපහින්ද එකන නෙස්ට් මෝමන්ට් එක මෙන්න මේ ලෝ හයිස් තුන මේ තින මේ හයිස් තුන ටාගට් කරන්න එනවා කියලා අපිට නෙස්ටාගට්ටයක් ගන්න පුළුවන් හරිද. එතකොට ඔය විදිහ තමයි අපි හරියට චාර්ටයක් ඇනලයිස් කරන්නේ. එතකොට මේක අමාරු නැහැ හ අමාරු කරගන්නත් එපා අමාරුණොත් අමාරු වෙන්න ළමයි ඔයා මේක පටලෝ ගන්න කිව්ත් ඒ නිසා ඉස්සෙල්ලාම ඉගෙනග ඉගෙන ගන්න තම අපි ඉස්සෙල්ලාම කරන්නති මොකද දැන් කට්ටිය කියෙන ක්‍රිප්ටෝල්ට ICT SMC හරියන්න කියලනට හරියනවා බැයි මේ ක්‍රිප්ට මාගට් එක ඕල්ල සෝපන් 24 hours 7 days always open. එතකොට මම විඩියුත් ගෙනව සාමාන්‍ය සෙන සුරාද ඉරිද වගේ මේ ට්‍රේඩ් කරන්න යන්න එපා හරිද. ඒක මම රෙකමන් කරන්න හැ හේතුව තමයි ළමයි මේ වෝල්ටිටේ ගොඩක් වැඩි ඒවගේම තමයි බලන්න පාන්තර පහට කැන්ල කෝපන නිතර පහටත් සාමාන්‍යෙන් වෝල්ටික වැඩි උමත් පහට රේට් කරන්න ටේට් කන කට්ට ඉතින් ටේට් කරන හට්ටි දන්න මොකද මම ඕක අත්වින්ද කෙනෙක් මම ඉස්සර හැමදාම පහට වගේ මාකට රීට් කරනවා මොකද මම චිම්යන්නේ සාමානය හයිටෝගී ටස් කොමටි ම වැඩ කරනවා ඉස්සර උටේට. එතකොට මම දැක්ක දෙයක් තමයි හරි මම විතරන්නේ මේ ගොඩක් අය එක්ස්පෙන් කළ තියෙනවා මමත් මට ගෙනගන්න හබුද්ධකින් තමයි එක මම කම්පම් කර ගත්ත ඒ ළමයි හරි ලේසි ඔගොල්ලන්ට ට්‍රේඩිං වලින් මැච්චකාන් හරියට ඉගෙන ගත්ත හරි නිසා මම කියනවා මේ උගන්න දේවා ඔයාම ප්‍රක්ටිස් කරන්න ඔයාම් ප්‍රක්ටිස් කරන්න ඔයාම හොල්ලා බලන්ඩ මම මේ කින්දේවල් ඇත්තද පුරුදු කියලා මොකද මම කොයිවිල් කියන්නේ ම විශ්වාස කරන්න හරිද තෙරනද මොකද ඔගොල්ලන්ගේ සල්ලිවල අයිතිතේ නොගොල්ලන් ඇතනේ මේ තන්න එක තව කෙනෙකු කියන දෙයක් මත පදනම් කරන්න කියලා ඔල්ේ සරි මම කියදව කරලා බලන්න බොරු නෙමේ කියන්න හැබැයි ඇත්ත කියන්න හැබැයි ම විශ්වාස කරන්න පාකල කියන්නේ ගොදවාගේ සොයන් අධ්‍යනයකින් වාගේ සොයන් විනයකින් යුතුව ඇද ඔකුල්ල මේක කරොත්තුතේ ඔකුලන්ට කොට යන්න ලොකූ චාන්ස් තියෙනවා ඇද මම හිතනවා ලොක් මැච්චක් හගන්න පුළුවන් ඒවගේම ඔකන් ට්‍රේඩ් කන සල්ලි නැත්තං මේ එන්න තියෙනවා හොඳ ෆොයින්් එක තමයි මගේ මේක් මනි ඔන්ලයි සිංහල කලබ් එක මේකින් මම කියදයා තියෙනවා කොහොමද
ඔන්ලයින් සාත ව්‍යාපාර අංවලා ඒ හරා මුදල්ලු පැන්න කියලා ඇඩ ස්ටොක්කින් KDPකින් පිටට කලයින්ට් ලොහාගනය හරා වැඩ කරන්න හැටි මේ විදිර මම ගොඩක් දෙවල් කලක බෙදා කරදින ති පුළුවන්න මෙ ජයනට මාසකට රුපියල් 300ක් වගේ ගනත් තමයි මේ ඇය කරන්නවා ඉතින් ඩීජල් පොඩක් ලක්ෂ ගනක් තියනවා ඉතින් කැමතියට පුළුවන් එක තියෙන ජයවා